ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ජීවිතේ අපිට සමහර මොහොතවල් වල හිතෙනවා මම මේ ජීවත් වෙන විදිය හරිද? මේ ජීවත් වෙන ක්‍රමය හරිද? අපි මේ ලෝකයේ තුල ජීවත් වෙන කාලය තුල අපි ගොඩාක් දේවල් අයිති කරගන්න, රඳව ගන්න, තියාගන්න අපි ලොකු උත්සාහයක යෙදෙනවා. අපේ දේවල් අයිති කරගෙන තියාගන්න. ජීවිතේ ගොඩාක් වෙලාවට අපි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා ජීවිතේ ගොඩක් දේවල් එකතු කරගන්න, මේ ලෝකයේ තුල තියාගන්න, රැකගන්න, ආරක්ෂා කරගන්න, ඒ වගේම කඩා වඩා ගන්න, වැඩි කරගන්න මේ ලොකු උත්සාහයක අපි යෙදෙනවා. නමුත් අද ජේසු අපිට කියනවා ඊට වඩා ටිකක් පරස්පර විරෝධී කාරණාවක්. උන්වහන්සේ කියනවා ඔබ ජීවිතේ රඳව ගන්න ඔබ ජීවිතේ නැති කරගන්න පුළුවන්. ඔබ ජීවිතේ එකතු කරගන්න ඔබ ජීවිතේ නැති කරගන්න පුළුවන්. ඔබ ජීවිතේ ගොඩනගා ගන්න ඔබේ ජීවිතේ ඔක්කොම නැති වෙලා යන්න පුළුවන්. මොකක්ද මේ උන්වහන්සේ කතා කරන්නේ ප්‍රේමවන්තයන්? ජීවිතය නැති කරගන්න කෙනා එය ජීවිතය හොයාගන්නවා නේ. අද සමිඳානන් වහන්සේ ඔබට මට කතා කරන්නේ මේ ලෞකික දේ පිළිබඳව නෙමෙයි ප්‍රේමවන්තයන්. උන්වහන්සේ අද අපිට කතා කරන්නේ ලෝකෝත්තර දෙයක් පිළිබඳව. ලෞකික දේවල් අපේ ජීවිතේ අපිට කොහොමද තියෙනවා? මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට ඇත්ත අපිට යාන වාහන ඕන, අපිට ගෙවල් දොරවල් ඕන, අපිට හොඳට අඳින්න පළඳින්න ඕන, අපි හොඳට කන්න බොන්න ඕන. ඒ දේවල් අපිට අවශ්‍ය වෙනවා. නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපේ ජීවිතේ අපිට ඕන දේවල්, අපිට කන්න බොන්න අඳින්න පළඳින්න දේවල් ඕන, ඒවා අවශ්‍යයි. නමුත් ඊට එහා ගිය දෙයක් ජීවිතේ තියෙනවා. අපිට ඊට එහා ජීවිතය ගැන හිතන්න දෙයක් තියෙනවා. අපේ ජීවිතේ මෙතනින් අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි රැකගන්න ඕනේ හුදෙක් අපේ ශරීරයට වඩා අපේ ආත්මය. අපේ ශරීරයට වඩා අපේ ප්‍රාණය අපි රැකගන්නට ඕනේ. අපේ ආත්මය අපේ ජීවිතේ අපේ ආත්මය අපි නැති කරගත්තොත් ප්‍රබන්තේනි, අපි අනාගතයේදී සියල්ලම නැති කරගත්ත මිනිස්සුන්ට සමාන වෙනවා. අපේ ජීවිතේ සැනසීම නැති වෙනවා. අපේ ජීවිතේ සුවය නැති වෙනවා. අපේ ජීවිතේ අපි මොන තරම් දේවල් එකතු කරගත්තත් සාමය නැති වෙනවා. එහෙම වැඩක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ ඔබ හිතන්න එපා මං ආවේ සාමය ඇති කරන්න කියලා. මං ආවේ ભેද ඇති කරන්න. හේතුව මේ ලෝකයේ වටිනාකම් සහ ජේසුගේ වටිනාකම් අතර ලොකු පරස්පරයක් තියෙනවා. මේ ලෝකයේ වටිනාකම් එක්ක අපි යනකොට අපිට ජේසුගේ දහමට විරුද්ධ වෙන්න වෙනවා. ජේසුගේ දහමත් එක්ක යනකොට මේ ලෝකයේ තියෙන පවතින මේ වටිනාකම් එක්ක අපිට ගැටෙන්න වෙනවා. ඒ නිසා ප්‍රේමවන්තනි, අපි යාඥා කරමු මේ අවබෝධයට අපිව ඇතුළු කරලා දෙන්නට කියලා. විශේෂයෙන්ම අද දවසේදී සමිඳානන් වහන්සේ ඔබට මට කියන ගොඩාක් දේවල් එකතු කරගෙන අයිති කරගෙන ජීවිතය අවසානයේදී නැති කරගන්න නැතුව අපේ ජීවිතේ අපිට තියෙන ටිකෙන් උනත් අපි තෘප්තිමත්ව ජීවිතේ යහපත්ව ජීවිතේ ලස්සනට දෙවියන් වහන්සේට ප්‍රසන්නව අරගෙන යන්නට අපි හැම කෙනෙකුම ආශිර්වාද කරමින් අපිට සාමය, සමාදානය, ශාන්තිය අපේ ජීවිතවලට දෙන්නට කියලා අපි යාඥා කරමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.